අයිබෝන් රක්ෂායන ටීකාවේ 41 වන කොටස තමයි අපට අද දවසේදී සාකච්ඡා කරන්න තියෙන්නේ. අපි රාවණ ඉතිහාසයේදී මීට අවුරුදු 5000කට කලින් මේ මහ පොළොවේ සිද්ධ වුණේ මොකද්ද කියලා තමයි මේ කතා කරමින් යන්නේ. රක්ෂායන ටීකාවත් එක්ක මුල සිට ඉන්න ඔබ දන්නවා මේ කතාව කොයිතරම් චමත්කාර ජනකද කියලා. ප්‍රබන්ධයක් නොවන හින්දාම ඔබේ හදවතට මේක දැනෙන ප්‍රමාණය වැඩි බවත් මම දන්නවා. අපි යමු 41 වන කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නේ කියලා බලන්න. සීතා වෙනුවෙන් ඉදිකරන මාලිගයේ උද්‍යාන කටයුතු බහර වුණේ අමරට. අමර හදිසියෙම ගියේ ජන්තුව මුණ ගැහෙන්න. අමර කතා කරනවා. ජන්තු මට ඔබව මද වේලාවකට මුණ ගැසිය හැකිද? ජන්තු කියනවා අමර ඔබ මෙහි පැමිණීම මට ගෞරවයක්. අසුන් ගන්න. අමර කියනවා කෙසේද ඔබේ සැප දුක්? ජන්තු කියනවා සැනසීමෙන් පසුවන අමර. අමර කියනවා බොහොම අගෙයි. ජන්තු අහනවා ඔබට කොහොමද අමර? අමර කියනවා මාත් හොඳින්. දැන් නව ව්‍යාපෘතියක් පැවරී තිබෙනවා. ජන්තු කියනවා අප ආකාශ මාලිගය නිර්මාණය කළා වගේද? අමර කියනවා නිවැරදි. එවැන්නක් තමයි. ජන්තුට සිදුවීම පිළිබඳ పూర్ව අදහසක් තිබුණු නිසා අමර කෙලින්ම කතාවට වැටුණා. ජන්තුට සිදුවීම පිළිබඳ పూర్ව අදහසක් තිබුණු නිසා අමර කෙලින්ම කතාවට වැටුණා. අමරට ජන්තුගෙන් අවශ්‍ය උපකාර ආදිය ගැන අමර ජන්තුට හෙළි කළා. අමර මෙහෙම කියනවා ජන්තු මහා රාවණා රජුගේ අනින් පුලස්ති ඍෂිතුමා මට බහර දූර කටයුත්තක් පැවරුවා. ජන්තු අහනවා ඒ කුමක්ද අමර? අමර කියනවා සීතාවන් උදෙසා නව මාලිගයක් කඳුකරේම නිර්මාණය කළ යුතු බව පැවසුවා. ජන්තු කියනවා මාලිගයක්? අපූර්වයි. අමර කියනවා ඔව් ජන්තු මට පැවරී තියෙන්නේ මේ මාලිගයේ උද්‍යාන සැකසුම. ජන්තු කියනවා අනර්ගයි. එය කෙසේ නිර්මාණය කළ යුතුයි කියාද එතුමන් අදහස් කළේ? අමර කියනවා ඇගේ ශෝකය සංසිඳන ලෙසයි. ජන්තු කියනවා ඔබට ඉතින් ඒ ගැන හොඳ අවබෝධයක් තියෙනවනේ අමර. මේ පුවත ඇසීමෙන් ජන්තු පුදුම තරම් සතුටකින් හිටියේ. බොහොම කැමැත්තෙන් ජන්තු මේ වැඩේට එකතු වුණා. ජන්තු අමරත් එක්ක ඊටාම සතුටින් මේ අලුත් වගකීම ගැන කතා කරමින් හිටියා. මහා රාවණා රජුගේ කාර්යයක් කිව්වම ඔවුන්ට ඊට ඉහළින් කිසිවක් තිබුණේ නැහැ. ජන්තු කියනවා අමර මට පැහැදිලි. ඔබ ඔබගේ ශාකෞෂධ ඥානය භාවිත කරමින් ඇගේ ශෝකය තුරන් කිරීම පිණිස උද්‍යානයේ සැලසුම් කරාවේ. අමර කියනවා ඔව් මට ඒ සඳහා විශේෂ සැලැස්මක් තියෙනවා. ජන්තු කියනවා මා කළ යුත්තේ කුමක්ද? අමර පැහැදිලි කරනවා ඔබ මට මේ උද්‍යාන පරිශ්‍රයේ සිට මා පවසන ස්ථානවලට රහසිගත භූගත උමන් මාර්ග පද්ධතියක් ඉදි කළ යුතුයි ජන්තු. ජන්තු කියනවා මොන තරම් පහසු කටයුත්තක්ද අමර? ඔබේ සැලැස්මත් අවසන් කළ යුතු කාලයක් පමණක් මට පවසන්න. අමර කියනවා ඔබේ දක්ෂතාව මා දන්නවා නෝ ජන්තු. මා ඔබට ඒ සැලැස්ම ලැබෙන්නට සලස්වන්නම්. එසේනම් ජයශ්‍රී. ජන්තු කියනවා ජයශ්‍රී අමර. අමර යලිත් ජන්තුට ආශිර්වාද පතලා එතනින් නිවත්ව ගියා. ලෝකයේ කිසිම රටක කිසිම කෙනෙක් දක්ෂ වුණේ නැහැ අවශ්‍යතාව පරිදි ඊට අදාළ ශාකවලින් උද්‍යාන සැලැස්ම සකසන්න. ඒ අවබෝධය පරිපූර්ණ වශයෙන්ම තිබුණේ පුලස්ති ඍෂිතුමාත් රාවණ මහ රජුත් හැරුණුකොට අමරට පමණයි. අමර මෙහෙම හිතනවා මිහිදුමින් පිරුණු විටින් විට වැහිපිණි ඇද වැටෙන ඒ අපූර්ව භූමිය ප්‍රථම කොටම මා දැකිය යුතුයි. ඒ සඳහා පුලස්ති ඍෂිතුමා සමග එහි යෑමයි කළ යුතු වන්නේ. උද්‍යානයේ සුළං තත්වයක් සූර්යා ලෝකයේ ඊට පතිත වන කෝණයක් තමයි අතිශය වැදගත්. අමර තමන්ටම කියාගත්තා ඉදිරි සැලසුම් ගැන අත්‍යවශ්‍ය තීන්දුව පුලස්ති ඍෂිතුමන් සමග ගැනීම ගැනයි අමර කල්පනා කළේ. පුලස්ති ඍෂිතුමා යම් කාර්යයක් බහර දෙන්නේ ඒ පිළිබඳ ඉතාම හොඳින් ප්‍රගුණ කළ වගේම ඍෂිතුමන්ගේ විශ්වාසය දිනාගත්තු කෙනෙක්ටම විතරයි. අමර කියන්නේ ඍෂිතුමාගේ හොඳම ශිෂ්‍යයෙක්. මේ දෙන්න අතර ඉතාම තද්ද බැඳීමක් තිබුණා. අමර මෙහෙම හිතනවා මා හෙට උදෑසනින්ම පුලස්ති ඍෂිතුමා මුණ ගැසීමට යා යුතුයි. එතුමන් මා සමග මේ ප්‍රදේශය නැරඹීමට යෑම සඳහා එක්වුවහොත් එය මහත් ලාභයක්. සීතා වෙනුවෙන් මාලිගය ඉදිකරන මේ ප්‍රදේශය අද හඳුන්වන්නේ නුවරඑළිය කියලා. එදත් අතිශයින්ම සුන්දර මේ භූමිය අදටත් ඒ සොඳුරු බව රැකගෙන ඉන්නවා. ඒත් මහා රාවණා යුගයේදී මේ ප්‍රදේශය මීටත් වඩා අමුතුම වර්ණනීය බවක් ඉසිලුවා. අමර පසුදා උදෑසනින්ම ගියේ පුලස්ති ඍෂිතුමන් මුණ ගැහෙන්න.
අමර කතා කරනවා. ඍෂිතුමනි. ඍෂිතුමන් කියනවා හොඳයි. එහෙමනම් අමර අපි දැන් පිටත් වෙමු. අමර කියනවා ඍෂිතුමනි. පුලස්ත ඍෂිතුමන් hina වෙනවා. ඔබ ඊයේ රාත්‍රියේ මුළුල්ලේම කල්පනා කළේ මා සමග මාලිගයේ ඉදිකිරීමට නියමිත ප්‍රදේශයේ නැරඹීමට යාම නොවේද? ඉතින් මටත් අවශ්‍ය වුණා ඒ ගැන ඔබට එහි ඇවිත්ම කරුණු කියන්න. අමර කියනවා ගෞරවයක් ඍෂිතුමනි ඔබගේ පැමිණීම. පුලස්ත ඍෂිතුමන් කියනවා අප කෙසේ ආ යුතුයි කියාද ඔබ සිතන්නේ? අමර කියනවා ඔබට නම් මේ ගැටලුවක් නොවන බව මා දන්නවා. කොහොම වුණත් ඒ සැලකිය යුතු දුරක් නිසා යම් බඳු කියනකොටම ඍෂිතුමා කියනවා hina වෙලා අප මේ ගමන පිටත් වන්නේ රාවණ මහරජු සමගිනුයි. අමර පුදුම වෙනවා. රාවණ මහරජුන් සමගින්? මේ ගමනට රාවණ රජු එක්වන බවක් අමර දැනන් හිටියේ නෑ. ඔහු එවන්නක් සිතුවේවත් නෑ. ඒත් පුලස්ත ඍෂිතුමා එහෙම කිව්වම අමර විශ්මයෙන් මොහොතක් ගල් ගැහුණා. ඒත් එක්කම ඔහුට දැනුණු ප්‍රීතිය කියලා නිම කරන්න බැරි තරම්. අමර කියනවා එය මොන තරම් අපූර්වද ඍෂිතුමනි. එතුමන්ට අවශ්‍ය පරිද්දෙන්ම මා උද්‍යාන සැලැස්ම අවසන් කරන්නම්. පුලස්ත ඍෂිතුමන් කියනවා රාවණ රජු තමන්ගේ දියණිය උදෙසා සකසන මේ මාලිගය ගැන නිරන්තර අවධානයෙන්ුයි පසුවන්නේ. මේ පිළිබඳ පළමු සිතුවිල්ලේ පටන් එතුමා විමසිලිමත්. අමර කියනවා රාවණ රජුගේ නිරන්තර මැදිහත් වීම සිදුවනවා නම් මේ අසුර රජදහනක් කළ හැකි ඍෂිතුමනි. පුලස්ත ඍෂිතුමා කියනවා කනස්සල්ලෙන් වගේ. අමර කියනවා ඔබේ පැවසුවේ ප්‍රීතියකින් නොවේ. යම් ගැටලුවක්ද ඍෂිතුමනි? පුලස්ත ඍෂිතුමන් කියනවා ඔබ අසුර රජදහනක් යයි පවසද්දී මට අනාගතයේ සිහි වුණා. අමර කියනවා මට පැහැදිලි නැහැ. පුලස්ත ඍෂිතුමන් කියනවා හොඳයි අමර. අසුරයන් යනු කවුරුන්ද? අමර කියනවා ඒ අපි ඍෂිතුමනි. පුලස්ත ඍෂිතුමන් කියනවා කෙසේද අසුරයින්ගේ ස්වභාවය? අමර කියනවා රණකාමී, සංසුන්, ලොව ඕනෑම දෙයක් කිරීමට සමත්. පුලස්ත ඍෂිතුමන් කියනවා තවත් වසර 3000ක් පමණ ගත වෙද්දී ඔය අදහස නෙවෙයි අපේ ඉදිරි පරම්පරාවත් තේරුම් ගන්නේ. අමර අහනවා එසේනම් රාවණ රජු පුෂ්පක යානෙන් පැමිණෙන තුරු පුලස්ත ඍෂිතුමාත් අමරත් දැඩි කතාබහකට වැටුණා. ඒක එසේ මෙසේ කතාබහක් නම් නෙවෙයි. පුලස්ත ඍෂිතුමා අසුරයින්ට ඉදිරියේදී සිද්ධ වෙන්න පුළුවන් අහිතකර තත්වයන් පැහැදිලි කළා. ඍෂිතුමන් මෙහෙම කියනවා අපේ පෙළපතින් ඊටාම ප්‍රබල රාජකීය උත්පත්තිය බිහිව අවසන්. ඒ තමයි රාවණ. ඒ නිසාම ඔහු අසුර සංහතියේ ප්‍රධානියා. මහා අසුරේන්ද්‍රයා. අමර කියනවා ඒ නිවැරදි ඍෂිතුමනි. පුලස්ත ඍෂිතුමන් කියනවා නමුත් ඉදිරි පරම්පරාවන් වලට අපේ පරපුර අමතකව යන හැඩයි. ඔවුන් අසුරයින් යයි සම්මත කරගන්න ලබන්නේ නිවැරදි අර්ථ ඇතිව නොවේ. ඔවුන් ඔවුන්ගේ අතීත පරපුර සතුරන්සේ දකිනවා. අමර කියනවා අප ಜಾති ಜಾතිත් පතන අපේ වංශය ඔවුන් එසේ දකිනවද ඍෂිතුමනි? පුලස්ත ඍෂිතුමන් කියනවා ඔව්. ඔවුන් අසුරයින් කෙරෙහි අනියත බියක් ඇති කරගනු ලබනවා. එපමණක් නොවේ. ඔවුන් අසුරයින් පන්නා දැමීමේ මන්ත්‍ර පවා භාවිත කරනවා. අමර කියනවා මොනවා? අපේ ජාතියට කුමක්ද සිදුවන්නේ? අමරට මේ කතාව අදාහ ගන්න බැරි වුණා. ඒත් ඍෂිතුමා කිසිදාක නොවන යමක් නොකියන බවත් ඔහු දැනන් හිටියා. අමර අහනවා ඔවුන් අසුරයින් පන්නා දමන මන්ත්‍ර පවා භාවිත කරනවා. එවිට ඔවුන්ගේ දෙමාපියන් Tamanගේ පරම්පරාව ගැන අදහසක් ඔවුන්ට නොදෙන්නේ ඇයි? පුලස්ත ඍෂිතුමන් මෙහෙම කියනවා යම් විශේෂ සිදුවීමක් නිසා ඔවුන් පරපුර අමතක කර දමනවා අමර. අද වෙද්දී අපට සිද්ධ වෙලා තියෙන ඉරණම පුලස්ත ඍෂිතුමා විසින් අමරට පැහැදිලි කරමින් හිටියා. ජාතියේ ඛේදවාචකය අද අප මුහුණ දෙමින් පවතිනවා. ජාතියකට සිදු වුණු ඛේදනීය ඉරණම අද අපි දකිමින් ඉන්නවා. ජාතියකට වින කටින Tamanගේම ජාතිය අද වෙද්දී මේ මහ පොළොවේ බිහිව අවසන්. පුලස්ත ඍෂිතුමන් එදා පැවසූ දෙය අද මේ මහ පොළොවේ යථාර්ථයක් බවට පත් වෙලා තියෙනවා. අමතක කරන්න එපා රාක්ෂායන ටීකාව ලියා අවසන් වන්නේ 2018 වර්ෂයේදී. හැබැයි අද වෙද්දිත් මේ මහ පොළොවේ මේ කතාව යථාර්ථයක් වෙලා නැද්ද? Tamanගේම ජාතියට වින කටින Tamanගේම ජාතියෙන් බිහිවන මිනිසුන් හින්දා මේ පරපුර Tamanගේම ඉතිහාස කතාව අමතක කරලා අපි ඊළඟ වැඩසටහනින් ඊටාම ඉක්මනින් මුණ ගැහෙමු.